හලෝ ඔන්න ඉතින් අපි ඔයාලට කිව්වනේ දනුකවි YouTube channel එක අරගෙන අපි දෙන්න සුන්දර ෆින්ලන්තයට ආවා කියලා. ඉතින් දැන් අපි ඉන්නේ ෆින්ලන්තයේ සෙයිනියෝකි කියන නගරේ. ඉතින් මේ අපි ඉන්නේ සෙයිනියෝකි වල සියම් කියන යුනිවර්සිටි එකට ඉස්සරහින්. අපිට මේ පිටිපස්සෙන් පේන්නේ සියම් යුනිවර්සිටි එක. ඉතින් යුනිවර්සිටි එකට එහා පැත්තෙන් ලස්සන සුන්දර ගඟක් ගලාගෙන යනවා. ඉතින් මේ මොහොත තමයි ඕටම් එකේ අවසාන මොහොත. ඒ කියන්නේ මේ වෙලේ සීතල හිම වැටෙන්න මුළු පරිසරයම සූදානම් වෙන මොහොතක් තමා මේක. ඉතින් තව සතියකින් විතර සම්පූර්ණ මේ පරිසරය ඔක්කොම සුදු පාටින් වෙලා ගන්න ඔන්න මෙන්න තමා තියෙන්නේ. ඉතින් වින්ටර් එක බලාගෙන ඉන්න මුළු පරිසරයම වින්ටර් එකට ලෑස්ති වෙලා ඉන්නේ මේ මොහොතේ. ඉතින් මුළු ගස්වල ඔක්කොම කොළ හැලිලා දැන් සම්පූර්ණ කොළ නැතුව අතුරු ඉකිලි විතරයි මේ ගස්වල තියෙන්නේ. ඒ වගේම තැන වතුර වලවල් ගල් වෙලා අයිස් වෙලා තියෙනවා. මේ ගඟ නම් තාම ගල් වෙලා නැහැ. ඉතින් තව ටික දවසකින් මේ ඔක්කොම සුදු පාටින් වැහිලා යයි. ඉතින් ඊට කලින් තමයි අපි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් ඔයත් මොනවද කියන්න තියෙන්නේ? දැන් අපි ඉන්නේ අත්‍තරම අට්ට සීතලයි. ඇවිල්ලා අපි විනාඩි 25ක් පැය භාගයක් විතර ඇති. මෙතෙන්ට ඇවිල්ලා මේ ග්ලව්ස් දාගෙන හිටියට ෂූස් වින්ටර් ෂූස් වලට ගොඩක් ඒ වගේ ෂූස් දැම්මත් කකුල් ගල් වෙලා හත් ගල් වෙලා හරිම අමාරුයි. ඉන්න බෑ. -10ක් වගේ තමයි දැන් යන්නේ. සෙල්සියස් -16න් තමයි යන්නේ මේ ක්ලයිමේට් එක. ඒ කියන්නේ උෂ්ණත්වය මේ වෙලේ ටික වෙලාවක් ඉතින් මුළු අතපය ඔක්කොම ගල් වෙනවා. අපි මේ ලේයර්ස් දෙක තුනක් ඇඳගෙන ඉන්නේ. ඉතින් මේක මෙහෙමනම් වින්ටර් එකේදී කොහොමද? අපි ඒක නැත්නම් ඔයාලට එක්ස්පීරියන්ස් එක කියන්න. වින්ටර් එකේදී රින 25 වගේ යනවා කියලා අහලා තිනවා. හරියට දන්නේ නැහැ. සෙයිනියෝකි වල රින -25ට වගේ යනවලු ෆින්ලන්ඩ් වල. ඉතින් අපි එදාටත් ඔයාලට මේ සුන්දර පරිසරය පෙන්වන්න. ඉතින් දැන් මුළු පරිසරයම බලාගෙන ඉන්නවා වින්ටර් එකේ හිම වැටෙනකල්. ඉතින් අපිත් බලාගෙන ඉන්නේ හිම වැටෙනකල් තමයි. ඉතින් මේ තමයි ඕටම් එකේ අවසාන ටික. ඊළඟ රූපරාමයෙන් ඔයාලට පේන්නේ මේ ස්ථානයේ මේ තැනම මේ ප්ලේස් එකේම වින්ටර් එකේදී කොහොමද කියලා. ඔන්න එහෙනම් වින්ටර් එකේදී මෙතන තත්ත්වය ගැන මෙන්න මේව තමයි. හෙලෝ ඔන්න ඉතින් අපි කිව්වනේ දනුකවි YouTube channel එකෙන් ෆින්ලන්ඩ් වලට ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අද තමයි ෆින්ලන්ඩ් වල පළවෙනි වින්ටර් සීසන් එකේ පළවෙනි ස්නෝෆෝල් එක වෙන්නේ. ඒ කියන්නේ හිමපතනය. ඉතින් මං හිතුවා ඔයාලට බයිසිකලේ පොඩ්ඩක් අපේ ටවුන් එක වටේ එක්කරන් ගිහිල්ලා කොහොමද අපේ සිටි එකට ෆින්ලන්ඩ් වල සෙයිනියෝකි සිටි එකට කොහොමද මුලින්ම හිම වැටෙන්නේ කියලා වෙන්නන්නේ. මගේ රැවුලේ පවා මේ තියෙන හිම. ඉතින් අද තමා මුලින්ම හාහා පුරා කියලා උදේ 10:00 විතර තමා පටන් ගත්තේ හිම වැටෙන්න. දැන් ඔක්කොම මුළු පරිසරයම සුදු පාටින් වෙලීගෙන යනවා. ඉතින් වැස්ස වගේ වහිනවා මේ ඔයාලට පේනවා. හිම කැට සුදු හිම වැස්සක් වහිනවා සෙයිනියෝකි වලට ෆින්ලන්ඩ් වලට. ඉතින් මං හිතුවා ඔයාලට අපේ ටවුන් එක වටේ පොඩ්ඩක් රවුමක් එක්ක කරලා යන්න බයිසිකල් එකේ කොහොමද මෙහෙට හිම වැටෙන එකේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ගේන්න. ඉතින් මේ බයිසිකල් ට්‍රැක්ස් මේ මම දැන් යන්නේ බයිසිකල් ට්‍රැක් එකේ. ඉතින් මේන් රෝඩ් එකයි බයිසිකල් ට්‍රැක් එකයි දැන් හිමෙන් වැහිගෙන යනවා. ඉතින් කොහොම තමයි ෆින්ලන්ඩ් වල වින්ටර් සීසන් එක පටන් ගන්න දවස. ඉතින් තව මාස 5ක් විතර මේ වින්ටර් සීසන් එක තියෙනවා. ලබන අප්‍රේල් විතර වෙනකල් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් බලමු ඉස්සරහට මයි කවි එකතු වෙලා ඔයාලට ෆින්ලන්ඩ් වල පූරු එක්ස්පීරියන්ස් ටිකක් ගේන්න. ඉතින් ඕම් බලන්න හිම වැටෙන විදිය. සම්පූර්ණ සීතලයි. අතපය ගල් වෙනවා. හිම ගිලෙනවා. කට අරමු ගමන් හිම කට අස්සට යනවා. ඉතින් රැවුලෙත් මේ හිම තියෙන්නේ. ඉතින් දැන් නම් ටිකක් තදටම වහිනවා. ස්නෝෆෝල් එක ටිකක් සැරටම යනවා දැන් නම්. මේක ඉතින් හොඳ අත්දැකීමක්. පට්ට එක්ස්පීරියන්ස් එකක්. අපි ලංකාවේ නම් ඉතින් මෙහෙම නැහැනේ. වැස්සනේ. මේක ඉතින් මෙහෙ වැස්සක් තියෙනවා හිමක් තියෙනවා. ඒ කොහොම තමයි හාහා පුරා කියලා ෆින්ලන්තයට හිම වැටෙන්නේ.
දැන් නම් සරටම හිම වැටෙනවා. දැන් ලොකු හිම කැට වැටෙනවා. පුළුම් වගේ හිම කැට. ඉතින් දැන් ඉක්මනටම ගෙදර යන්න ඕනේ. මොකද සීතල වැඩි වෙගෙන එනවා. දැන් ටිකක් ඉක්මනින් තමයි වැටෙන්නේ. ඉස්සෙල්ලා ටිකක් චූටි ලස්සන හිම වැටුනේ. දැන් නම් ලොකු කැට වැටෙන්නේ. ඉතින් මගේ මූණ පුරා මේ තියෙන හිම ඉතින් ෆින්ලන්තයට හිම වැටෙද්දී සුන්දරත්වය ඔන්න ඔහම තමයි. කොහොමද? නත්තල් සීයා වගේනේ. ස්නෝෆෝල් එක බයිසිකල් රයිඩ් එක එක්ස්පීරියන්ස් එක තමයි මේක. සරටම වැටෙනවා. ඉතින් ෆින්ලන්තේ කියන්නේ නෝත් පෝල් එකේ තියෙන රටක්. ලෝකේ රටවල් ගත්තාම ලෝකේ සතුටින් ඉන්න රට. ඒ වගේම ලෝකේ තියෙන සීතලම රටක් තමයි ෆින්ලන්ඩ් කියන්නේ. ඉතින් ෆින්ලන්තේට සාමාන්‍යයෙන් මාස 5ක 6ක වගේ කාල සීමාවක් තමයි වින්ටර් සීසන් එක. ඉතින් දැන් අද ඔක්තෝබර් 30 2023. ඉතින් 2023 ඔක්තෝබර් 30 වෙනිදා තමයි මුල්ම හිමපතනය පටන් ගන්න මේ අවුරුද්දට. ඉතින් ලබන අවුරුද්දේ අප්‍රේල් විතර වෙනකල් මේක මෙහෙමම තියනවා කියලා තමයි කියන්නේ. අපි බලමු ඉස්සරහට හිමත් එක්ක කොහොමද අපේ ජීවිතේ ගෙවෙන්නේ කියලා. ඉතින් ඔහොම තමයි. දැන් නම් පාර පේන්නේ නැති ගානට සුදු වෙලා තියෙන්නේ. හිම ඒ තරම් ස්නෝෆෝල් එක දරුණුයි. ඉතින් බයයි බයිසිකලේ යන්න. මොකද බයිසිකලේ ලිස්සන්ටත් තියෙනවා. තාම අර හිම ලේයර් එක අඩු හින්දා පදින්න පුළුවන්. තව ටිකක් වැඩි වුණාම අඩුයි අමාරුයි කියලා තමයි කියන්නේ. ඔන්නෝම තමයි ඉතින් ලස්සන සීනරීස් තියෙනවා මෙහි. මේක මම කලින් කියලා තියෙනවා වගේම ෆින්ලන්ඩ් වල තියෙන සෙන්ටර් එකේ වගේ තියෙන නගරයක් තමයි සෙයිනියෝකි කියන්නේ. ටිකක් ලස්සන ජනගහනය ටිකක් අඩු සාපේක්ෂව අඩු නගරයක් තමයි සෙයිනියෝකි. ඉතින් ඉතාමත් ලස්සනයි. සමයකේ ගොඩක්ම ලස්සනයි. ඒ වගේම වින්ටර් එකෙත් අපි බලාපොරොත්තු වෙනවා ඒ ලස්සන ඊට වැඩි වෙයි කියලා. මොකද හිමත් එක්ක මෙහි සුන්දරත්වය අපි කලින් දැකලා නැහැ. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔහොම තමයි. දැන් මම මේ ගෙදරට කිට්ටුයි දැන් ටිකක්. දැන් ගිය ගමන් උණු කෝපි එකක් බොන්න ඕනේ. ඒ තරම් සීතලයි. ඉතින් මේ හිම වැටෙනවා කියලා නෑ. මෙයාලා ඩේලි ජොගින් එක්සර්සයිස් හැමදේම කරනවා. ඔය වෙන්නේ නැද්ද? ෆින්ලන්ඩ් වල එයාලට නම් සීතල සාමාන්‍ය දෙයක්. අපිට වගේ නෙවෙයි. අවුනිකන් දැන් නත්තල් සීයා වගේ වෙලා තියෙන්නේ. සැන්ටා ක්ලෝස් වෙලා කියලා හිතෙනවා මට. ඔයාලයි සැන්ටා ක්ලෝස් වගේ නේද? ඉතින් මං කලින් ඔයාලට කියලා තියෙනවා වෙන්න ඕනේ ෆින්ලන්ඩ් වල තමයි සැන්ටා ක්ලෝස් සිටි එක තියෙන්නේ. ඒ කියන්නේ ලැප්ලන්ඩ් පැත්තේ. ඒ කියන්නේ උඩ පැත්තට වෙන්න. අපි ඉන්නේ මැද හරියනේ. දවසක ඔයාලව එහෙටත් එක්කරන් යන්න නත්තල් සීයාගේ ගම බලන්න. ඉතින් ඔහොම තමයි කතන්දරේ. අද කවි ආවේ නැහැ. මං විතරයි ආවේ.
මොකද ස්නෝෆෝල් එක පටන් ගද්දිම මට හිතුණා ඔයාලට මේක එක්ස්පීරියන්ස් එක අපිට වගේම අලුත් අත්දැකීමක් නිසා ඔයාලට ගේන්න ඕනි කියලා. ඉතින් මගේ බයිසිකලේ අරගෙන මම එළියට බැස්සා. හිතුවට වැඩිය දරුණු හිමපතනයක් තමයි වෙන්නේ. ඉතින් ඒකත් හොඳයි එක අතකට. මොකද වීඩියෝ එකට ඔයාලට ඒවත් ගේන්න පුළුවන් නිසා. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මේ තරම් ලොකුවට හිම වහයි කියලා. අම්මෝ. ඔක තමයි කතන්දරේ. පදිමු තව ටිකයි. තව කිලෝමීටර් 2ක් විතර යන්න තියෙනවා අපේ ගෙදරට. සුපිරි අත්දැකීමක් මේක. මෙයාලා නම් ඉතින් හිම වැටෙනවද නැද්ද කියලා නේ යාළගේ සාමාන්‍ය ජීවිතේ ගත කරනවා. තව දෙයක් කියන්න ඕනේ. වින්ටර් සීසන් එකේ සාමාන්‍යයෙන් ෆින්ලන්තයට එළිය වැටෙන එක අඩු වෙනවලු. ඒ කියන්නේ දවල් කාලෙත් අඳුරු ගතියක් තියෙනවලු. ඒ කියන්නේ ඉර පායන්නේ නැති කතාවක්. එතකොට සාමාන්‍යයෙන් ඉර පැයයි දෙකයිලු පායන්නේ. ඉතින් ඒ නිසා දැන් මෙයාලා ගවර්න්මන්ට් එකෙන් පැයක් ඇඩ්ජස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ පැයක් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ උදේ කාලය ටිකක් ඉස්සරහට දීර්ඝ කරලා තියෙනවා. එතකොට දැන් අද ඉඳලා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. දැන් අද උදේ අපි නැගිටිද්දි හොරලෝසුව වෙනස් වෙලා පැයක් වැඩි වෙලා. අම්මෝ කොහමද? ඔයාලට දැනෙනවද කොහොම සීතලක් ඇද්ද කියලා? -5ක් 6ක් වගේ තමයි යන්නේ මේ දවස්වල. -10ටත් ගියා. මෙයාලා කියන විදිහට කට්ටිය සාමාන්‍යයෙන් -10ටත් යනවලු. ඉතින් -10ට යන දවසුත් තියෙනවලු. -20ට. දැන් අපි සිටි සෙන්ටර් එකට වගේ ඇවිල්ලා තියෙන සයිනෝගේ වල. ඉතින් මුළු සිටි එකම සුදු පාටින් පාට කරලා වගේ හරිම ලස්සනයි. ඉතින් මට හිතෙනවා කවිත් ආව නම් හොඳයි කියලා. මොකද එයා අද ටිකක් සීතල වැඩි හින්දා එළියට බැස්සේ නැහැ. ඉතින් ඔහොම තමයි හිමේ බයිසිකල් පදින්නේ. අම්මෝ සීතලේ. බය හිතෙනවා වාහන රේස් කරද්දී අර හිමත් එක්ක මම මොකද මෙයාලා දැන් වාහන වලට වින්ටර් ටයර්ස් දාලා තියෙන්නේ. වින්ටර් ටයර් කියන්නේ නෝමල් ටයර් එක නෙවෙයි. ටයර් එකේ පොඩි ත්‍රෙඩ්ස් තියෙනවා. ත්‍රෙඩ්ස් නෙවෙයි අතර ඇන නේල්ස් වගේ. ඒ නේල්ස් පොඩි ඒවා තියෙනවා තනින් තන. ඒ වගේම තමයි ස්කිඩ් වෙන එක නතර කරන්න ස්ලිපින්. ඉතින් දැන් ඔක්කොලාම ඒවා දාලා තියෙන. ඒකට බ්‍රේක් කරද්දී එහෙම බ්‍රාස් ගාලා නතර වෙන්න. ඒකට ටිකක් බයක් හිතෙනවා. අම්මෝ තව ටිකයි. ඔයාලට මම පෙන්නන්නම් ලස්සන සයිනියෝකිටි වල තියෙන ලස්සනම තැනටත් ගිහිල්ලා හිමත් එක්ක කොහොමද කියලා. දැන් ගෙදර ගිහිල්ලා කවිවත් එක්ක අරන් එන්න ඕනේ. එයාටත් ආස ඇති මේකට. හිතුවේ නෑ මෙච්චර ලොකුවටම ස්නෝෆෝල් එක තියෙයි කියලා. හැබැයි ඉතින් හිතන නැති දේවල් තමයි වෙන්නේ. අද ඉඳලා ඉතින් මේක තමයි ජීවිතේ. හිම උඩ ජීවිතේ.
ඔන්න ආයෙත් අර වගේම ස්නෝෆෝල් එකක් පටන් ගත්තා ලස්සන හිම වැටෙනවා එන්න ගොඩක් වැටෙනවා ඇති අපි එලියරාව එලිය හිටිය ටිකක් කලා දැන්තමා ලොකුවට වහින්නේ මෙහි නයිට මැජික් නෙවෙයි නමුත් අපිට මැජික් ලංකාවට ලංකාව සෙක්ටයක් ඉන්න යාදර තම දැන් එලියට වැරින්න අනි ඔක්කො ඇතුරට ලඉන්න දන්න පුළුවන් හිම මිනිස්සු හදන්න පුළුවන් හිමේ සෙල්ලං කරන්න පුළුවන් කවිට පිස්සු යෝක තම කතන්දරේ ඉතිං මංකිවන මේ නොවම්බට මේ ඔක්තෝම්බ 30 ඔක්තෝම්බ 30 තම ඉස්ලාම් හිම වැටුණේ ඉතිං කවිට පිස්සු තව බලමු හිසරට මොකද වෙන්න කියලා මේ සම්පූර්ණ පරිසරයම සුදු පාටින් වැහිලා තියෙන්නේ හිමවැටෙන එක අඩු වුණානේ. වේගෙන් ඉස්සෙල්ලා වැටුණා. දැන් නම් අඩු වෙලා තියෙන්නේ. සීතලත් අඩු වෙනවා. මම හිතන්නේ හිම වැටෙද්දි සීතල චුට්ටක් අඩු වෙනවා නේ. ඊයේ දවස් වල රින 10ට විතර ගියා. දැන් සෙල්සියස් රින 5 වගේ තියෙන්නේ. ලස්සනයි. කරගන්න. හරි.